සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ ජීවිතේ තවත් එක් ලස්සන දවසක්. ඒ තමයි මම මහියංගනේ දුම්හින දියඇල්ල සහ මුතියංගනේ විහාරය බලන්න ගිය දවස. මේ ඉන්නේ මහියංගන විහාරයේ මහියංගන චෛත්‍යය තමයි අපි මුලින්ම වන්දනම්මාන කරන්න ගියේ. මහියංගන විහාරයේ වැදගත්කම තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිද්ධ වුණේ මේ මහියංගනයට. ඒ වගේම තමයි මහියංගන විහාරයේ තියෙන චෛත්‍යයේ තමයි බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා සියල්ල හින්දම මහියංගන විහාරය වැදගත් වෙනවා. මහියංගනේ විහාරය ලස්සන කරනවා මේ අවට තියෙන පරිසරය. ඒ ඈතින් පේන කඳු වැටි මහියංගන විහාරයට තවත් ලස්සනක් එකතු කරනවා. මේ පූජා කරලා තියෙන මල් හරි විවිධාකාරයි. ලස්සනක් පේනවා. එක එක විදිහේ මල් දැක ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපේ මේ ජීවිත ගමනේත් අපිට විවිධාකාර මිනිස්සු හම් වෙනවා. හැබැයි අපි ළඟ ඉතුරු වෙන්නේ අපි වගේම ගති ලක්ෂණ තියෙන මිනිස්සු. එකම ජාතියේ මල් ගොඩක් එක ළඟ තියෙද්දී හරි ලස්සනයි පිළිවෙලයි. ඒ විදිහට තමයි අපි කොච්චර මිනිස්සු ඇසුරු කරත් අපි ළඟ ඉතිරි වෙන්නේ මිනිස්සු කීප දෙනයි. හැබැයි ඒ මිනිස්සු පිරිස හරි ලස්සනයි, සුන්දරයි සහ අවංකයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට ගොඩක් පිරිසක් නෑනේ කියලා. එහෙම නෑ. අපි ළඟ ඉන්නේ එක්කෙනයිද ඒ කෙනා අපිට අවංකයි නම් අපි ළඟින් ඉන්නවා නම් ඒ තමයි අපිට තියෙන ලොකුම හයිය. මේ තියෙන්නේ අනාගතයේ බුදු වෙනවා කියලා නිගමනය කරන මෛත්‍රී බෝසතුන්ගේ පිළිරුවක්. දැන් අපි මේ හදන්නේ දුම්හිඳ දියඇල්ල බලන්න යන්න. දුම්හිඳ දියඇල්ල බලන්න යද්දී අපිට ගන්න අවශ්‍ය මොනවා හරි බඩු තියෙනවා නම් ඒ දේවල් ගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා. ඕන තරම් කඩ දාලා තියෙනවා මේ දුම්හිඳ බලන්න යන දෙපැත්තේ.
යන්න නම් මුලින්ම ටිකට් එකක් ගන්න ඕනේ. මං හිතන විදිහට කිලෝමීටර 4ක් විතර තියෙනවා දුම්හිඳ දියැලට යන්න. සාමාන්‍ය ගමන් කරන්න පයින් යන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මම යෝජනා කරනවා දුම්හිඳ දියැලට යන්න එපා කියලා. මොකද මාර්ගය ටිකක් අපහසුයි. හැබැයි පයින් යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ ඉතින් ටිකට් ගන්න තැන. මගේ මතකයේ විදිහට වැඩිහිටි කෙනෙක්ට නම් රුපියල් 70යි ටිකට් එක. මගේ මතකේ හරිය ටිකට් එකක් උනේ රුපියල් 70යි. දැන් ඉතින් හදන්නේ මේ පරිසරයේ සුන්දරත්වයේ බල අපි දුම්හිඳ කුමාරී බලන්න තමයි මේ යන්නේ. ඉතින් ඒ දෙපැත්තේ තියෙනවා එක එක විදිහේ කඩකාමර දාලා ඒ වගේ එක එක විදිහේ දේවල් විකුණන්න තියෙන. ඉතින් ඕවත් බල අපි මේ අපේ ගමන ආරම්භ කළා. ඔය අතරේ අපිට මෙන්න මේ විදිහේ යාළුවොත් ඉතින් හම්බ වෙනවා අපිට බලා ගන්න පුළුවන්. දුම්හිඳ දියැල්ල බලන්න යද්දී ඒ පාරේ මේ විදිහට එක එක කඩ තියෙනවා. අපිට ඕනනම් එක එක කෑම ಜಾති කන්න පුළුවන්. ඔය පේන්නේ දුම්හිඳ දියැල්ල ඈතින් පේන විදිහ. දුම්හිඳ දියැල්ල බලන්න යද්දී මෙන්න මේ තැන අපිට දැන් නොදැනුවත්කම හින්දා පොඩි දෙයක් වුණා. මෙතන පිරිත් නූල් බඳිනවා. අපි හිතුවෙත් ඒක අනිවාර්ය දෙයක් කියලා. හැබැයි සමහර අය හිටියා පිරිත් නූල් බඳින්න නැතුව ගියා. ඉතින් ඔයාලත් කැමති නම් පිරිත් නූල බැඳගෙන යන්න. ඒක අනිවාර්ය නෑ. අපි යන දවසේ ගොඩක් සෙනග හිටියා මේ දුම්හිඳ දියැල බලන්න ඇවිල්ලා. ඉතින් කොහොම හරි අපිත් ගියා මේ සෙනග අස්සේ ටික උඩට. ඔන්න ඉතින් දුම්හිඳ මනමාලි ළඟට අපි ලං වුණා. බලන්නකෝ දුම්හිඳ දියැල්ල කොච්චර සුන්දරද කියලා. ඔයාලත් දුම්හිඳ දියැල්ල බලන්න යනවා නම් මම ඔයාලගෙන් එක ඉල්ලීමක් කරනවා. ඔයාලා අරන් යන පොලිතින් මේ පරිසරයට එකතු කරන්න එපා. ගොඩක් අය හිටියා මම දැක්කා. අපි එයාලා අරන් යන පොලිතින් එහෙම මේ පරිසරයට දානවා. වතුර බෝතල් දාලා තියෙනවා. ඉතින් පරිසරයේ සුන්දරත්වය එයාලා අපිට විඳ ගන්න අවස්ථාව සලස්සලා දෙනවා නම් අපිත් දැනගන්න ඕනේ මේ පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කරන්න. ඉතින් ඔතනින් ඔයාලට පුළුවන් බීමෙක්කුත් බොන්න. මගේ මතකේ හරිනම් රුපියල් 100ක් තමයි අපි යද්දී ඔතන බීම එක. දැන් අපි ඉන්නේ මේ මුතියංගන විහාරයේ. දවල් කෑම ගන්න තමයි අපි ආවේ. ඔන්න ඔය යාළුවාගේ දඟකාරකම් බල අපි දවල් කෑම කන්න පටන් ගත්තා. ගමනක් යද්දී ආසම දේ තමයි මේ කෑම කන එක. මොකද එක එක අයගේ එළවලුත් ಜಾති තියෙනවා නේද? සමහර පොඩි ළමයි ඉන්නවා ගෙදරින් කෑවේ නැති වුණත් මේ වගේ තැනකට ගියපුවාම කනවා. ඒ පරිසරයේ වෙනස් වීම සහ ගොඩක් එකතු වුණාම හරි රසයි ඒ කෑම එක. ඒ අත්දැකීම ඔයාලත් විඳලා ඇති කියලා මම විශ්වාස කරනවා. මුතියංගනේ විහාරයටත් හරි ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා. මුතියංගනේ විහාරයේ වැදගත්කමක් තමයි බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළාට පස්සේ වැඩම කරපු එක ස්ථානයක් තමයි මේ මුතියංගනේ කියන්නේ. ඒ වගේම තමයි ඒ වෙලාවේ බුදුහාමුදුරන්ගේ ධර්මදේශනාවකට සවන් දීලා තියෙන ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරන්ගෙන් ඉඳලා තියෙනවා සැමරුමක්. ඒ කියන්නේ අපි ඉල්ලන්නේ කාගෙන් හරි මතක සටහනක් වගේ. අන්න ඒ විදිහට ඉල්ලපු අවස්ථාවේ බුදුහාමුදුරුව දහඩිය බිඳු කීපයක් දීලා තියෙනවා. මේ දහඩිය බිඳු
මුතු බවට පත් වෙලා තියෙනවා. අන්නේ මුතු නිදන් කරලා මේ මුතියංගන විහාරය හැදුවා නැත්නම් මේ මුතියංගන චෛත්‍යය හැදුවා කියලා ජනප්‍රවාදයක් නැත්නම් කතාවක් තියෙනවා. ඔයාලත් මොනවා හරි විස්තරයක් දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න මේ මුතියංගන විහාරය ගැන. මම ගත කරපු මේ දවසේ මමත් සතුටු වුණ එක අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒ තමයි අපිත් එක්ක මේ ට්‍රිප් එකට සහභාගී වුණ මල්ලි කෙනෙක්ගේ 26 වෙනි උපන්දිනේ තිබ්බා. ඉතින් අපි මේ කරපු දේ මල්ලි සතුටු වුණා. එයා හරිම සංවේදී වුණා ඒ අවස්ථාවේ. මම මේ වෙලාවේ මල්ලිට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මල්ලි වාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේ පොඩි අපිට අකරතැබ්බෙකුත් වුණා. මොකද අපි කියන පිටිපන්දම පත්තු කරාට පස්සේ එක ඉලක්කමක් ගැලවුණා. හැබැයි කොහොම හරි අපි ඒක ආයෙත් හදලා ඒ විදිහටම උපන්දිනේ සමරන්න පටන් ගත්තා. ඒ වගේම මේක බලන අතරතුර මම ඔයාලට කියන්න ඕනේ මගේ මේ වීඩියෝ එක බලනවා බදුල්ලේ ඉන්න කවුරු හරි මට කියන්න ඕනේ මම දැක්ක නගරවල් වලින් මම දැක්ක හරිම ලස්සන සහ සුන්දර නගරයක් තමයි මේ බදුල්ල කියන්නේ. මොකද මම ගිහින් තියෙන හැම තැනකම වගේ හරියට පොලිතින් දාලා තියෙනවා. ඒ කියන්නේ නගරේ ලස්සන නැති කරලා තියෙනවා මිනිස්සු. හැබැයි ඔයාලා හරි ලස්සනට මේ නගරය තියාගෙන ඉන්නවා. ඉතින් මම දැක්ක පළවෙනි දේ නැත්තම් පළවෙනි නගරේ තමයි ඒක. තව නගර ඇති ඕන තරම් ওই විදිහට ලස්සනට තියන් ඉන්න. ඉතින් මම දැක්ක ඒ දේ නිසා තමයි මම කියන්නේ බදුල්ලේ කවුරු හරි ඉන්නවනම් ඔයාලා නගරේ හරි ලස්සනයි සහ හරිම පිරිසුදුයි. ඉතින් මේක බලන ගමන්ම මම ඔයාලට සමුදෙනවා මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් නැත්තම් තවත් ලස්සන දවසකින් හමු වෙමු මම ගත කරපු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. hina වෙලා ඉන්න. විඳින්න තියෙන ජීවිතයේ මේ පොඩි ජීවිත ගමන තුල විඳින්න අපිට අඬන්න වෙන දේවල් කිසි දෙයක් කරන්න එපා. හදවතට වැඩියෙන් බුද්ධියට ඉඩ දීලා වැඩ කටයුතු කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.